Hello everyone, welcome to my YouTube channel. ඔන්න මගේ first YouTube video එක විදිහට මම අද ඔයාලට ගෙනාවේ AI use කරලා 2026 අවුරුද්දට මම හදපු ශ්‍රී ලංකන් theme bullet journal setup එක. මේ තියෙන්නේ මම දරස් එකකින් ගත්ත journal එක. මේක normal නිසා මම හිතුවා cover එකට මොකක් හරි design එකක් දානවා කියලා. ඉතින් මම ෆැබ්‍රික් පේන්ට් යූස් කරලා මගේ බිස්නස් එකේ සිග්නේචර් ෆ්ලවර් එක විදිහට තියෙන මේ පින්ක් ඇන්ඩ් වයිට් ෆ්ලවර් එකෙන් මගේ ජර්නල් එකේ කවර් එක ඩිසයින් කරගත්තා. මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක ආවේ. එහෙනම් දැන් අපි යමු 2026 බුලට් ජර්නල් සෙටප් එක හදන්න. අපි Pinterest එකෙන් සර්ච් කරාම ගොඩක් තීම්ස් එනවනේ බුලට් ජර්නල් කරන්න. ඉතින් මට හිතුණා වෙනස්ම විදිහකට AI use කරලා මගේ 2026 goals වලට match වෙන්න doodle arts වලින් මගේ 2026 yearly spreads ටික කරනවා කියලා. මේ මං අඳින්නේ AI වලින් හදාගත්ත 2026 cover page එක. cover page එක හදලා ඉවරයි. අපි දැන් බලමු ඊළඟ pages දෙක මම කොහොමද හැදුවේ කියලා. මේ pages දෙකේ මම future log එක තමයි හදන්නේ. කලින් කිව්වා වගේ මම මේ yearly spreads pages ටිකම හදාගන්නේ මගේ goals වල icons වලින්. example එකක් විදිහට මම small business owner කෙනෙක් නිසා business related icons එතකොට වෙන countries වලට travel කරන්න ආස නිසා passport, planes වගේ මගේ goals වල icons වලින් මම මේ yearly spreads pages ටිකම හදාගන්නවා. future log page එක මේ විදිහට මම හදාගෙන ඉවරකට ගත්තා. ඊළඟ pages දෙකේ මම මගේ 2026 goals section 7කට categorize කරලා හදාගත්තා. මේ විදිහට goals categorize කරාම අපිට ලේසියෙන්ම goals මොනවද කියලා identify වෙනවා. ඒත් එක්කම ඔයාට මේ bullet journal එකට add කරන්න ඕන pages, trackers ගැන ඔයාට idea එකක් ගන්න පුළුවන්. ඔයාට මේ අවුරුද්දේ වතුර බොන එක goal එකක් නම් ඔයාට ඔයාගේ bullet journal එකට water tracker එක add කරගන්න පුළුවන්. skin care කරන එක ඔයාගේ goal එක නම් ඔයාට skin care tracker එක add කරගන්න පුළුවන්. ඒ වගේ categorize කරපුවම අපිට ලේසියෙන්ම අපේ goals identify කරගන්න පුළුවන්. goals page එකෙන් පස්සේ මම add කරගත්තේ මේ year in pixel and water tracker කියන trackers දෙක. මේ දෙකේදී මම මගේ doodles වලට water related doodles ඒ වගේම year in pixel එකට related වෙන smiley faces, sad faces වගේ mood වල icons ටිකක් add කරගත්තා. මම money saving challenge එකක් කරනවා මේ අවුරුද්දේ. ඉතින් ඒකත් මම මගේ journal එකටම add කරගත්තා. yearly spreads වල අන්තිම page එක තමයි මේ page එක මගේ achievements ලියන්න මං වෙන් කරගත්තා. yearly spreads pages ඒ විදිහට හදාගෙන ඉවරයි. දැන් අපි යමු monthly spreads pages ටික හදාගන්න. ජනවරි වලට මම use කරන theme එක තමයි New Year and Thai Pongal. New Year එකේ නම් Pinterest එකේ ඕන තරම් ideas තිබ්බට Thai Pongal journal ideas නෑ. ඉතින් මං ChatGPT එකේ Thai Pongal related doodle arts කියලා ගහලා example ටිකකුත් දීලා මේ වගේ icons ටිකක් හදාගත්තා. orange, green, black කියන colors තුන තමයි මං January pages ටික decorate ගන්න use කරේ. January monthly log එකටත් මම pages දෙකක්ම ගත්තා. ඒකෙන් පස්සේ habit tracker එකයි skin care tracker එකයි තමයි මම මේ හදාගන්නේ. මේ trackers දෙකෙන් පස්සේ January month එකේ අන්තිම pages දෙක විදිහට
social media track කරන්න page එකකුයි income and expenses track කරන්න page එකකුයි මම add කරා. මේ විදිහට chat GPT එකෙන් ගත්ත doodle icons වලින් මගේ yearly spread pages ටිකයි January month pages ටිකයි හදාගෙන ඉවරයි. අපි එහෙනම් දැන් බලමු මුල ඉඳන් මගේ bullet journal එක design කරලා ඉවර වුණාට පස්සේ final look එක මොන වගේද කියලා. මේ විදිහට ඔයාට AI වලින් ඔයා ආස ඕනම් තීම් එකකින් doodle icons හදාගෙන journal එකට add කරගන්න පුළුවන්. ඉතිරි මාස 11ටත් මම හිතාන් ඉන්නවා ඒ මාසෙට ස්පෙෂල් ෆෙස්ටිවල්ස් තීම් විදිහට අරගෙන මගේ බුලට් ජර්නල් එක හදන්න. ඔයාලා මේ කන්සෙප්ට් එක ගැන මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ මේ pages වල pictures මම Pinterest එකේ FB එකේ අප්ලෝඩ් කරා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. තවත් ලස්සන ඊස්තටික් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්.